තෙරුවන් සරණයි සියලුම දෙනාට උතුම් මහා විෂ්ණු දිව්‍ය රාජතුමයන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා සියලුම දේවදරුවන්ට මම ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දක් ලබන්න තව දවස් කිහිපයයි තියෙන්නේ මගේ දරුවනේ. 2025 වර්ෂයේ දෙසැම්බර් මාසයේ තමන්ගේ ජීවිතයට මේ අලුතෙන් එන්නා වූ නව වසර තමන් කොහොමද ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන තමන්ගේ ජීවිතයට ආලෝකයක් ලබා ගන්න කියලා අපි බලමු. ඇත්තම කියනවා නම් අපි දෙවොලක් කරන දරුවෙක් වෙතොත් එහෙමත් නැත්නම් තමන් ගෘහණියක් නම් තමන් එහෙමත් නැත්නම් තමන් වැඩ කටයුතු කරන පුතෙක් නම් දුවෙක් නම් තමන් හරි ආසයි තමන් මේ අලුත් අවුරුද්ද ලැබනකොට සියලුම දේවල් වෙනස් වෙලා තමන්ගේ ස්ථාන භූමියේ අලුත් මුහුණුවරකින් 2026 වර්ෂයට දකින්න. ඇත්තම කියනවා නම් ගොඩාක් දෙනෙක් දරුවනේ මේ වෙනකොට ගෙදර සුද්ධ පවිත්‍ර කරනවා, වකුඩු දැල් කඩනවා, ගෙවල් දොරවල් වලට අලුතෙන් දොර ජනෙල් රෙදි දානවා. එතකොට ලිපේ ගොම මැටි ගන්නවා අපේ අම්මලා. එතකොට තමන්ගේ දෙවලක් කරන දරුවෙක් නම් දෙවල් භූමිය හොඳට සුද්ධ පවිත්‍ර කරනවා. ඒ වගේම දෙවල් භූමිය හරි අලංකාරකමත් විදිහට ගොම මැටි ගාලා ඒ පිරිසිදුතාවය මුල් කරගෙන වැඩ කටයුතු කරන්න මූලික වෙනවා. ඒ එක්කම සමහරක් දරුවෝ ඉන්නවා මානසින් වැටිලා මේ වෙනකොට තමන්ගේ වරම් මාලාවක් නිසා තමන්ට කර කියා ගන්න බැරුව ඇඬෝ කඳුලින් තමන්ගේ ජීවිතේ ඔහේ ගත කරන දරුවෝ ටිකක් ඉන්නවා. ඉතින් ඒ වගේම අපගේ මව් රටේ ව්‍යසනයක් ඇති වුණා. ඒගොල්ලන්ට තමන් ගොඩනගාගත්ත තමන්ගේ නිවස නැති වෙලා තමන්ට උන් හිටිතැන් නැති වෙලා තවමත් සමහරක් අය එක්ක නෑදෑ ගෙදරක එහෙමත් නැත්නම් කුලී ගෙදරක එහෙමත් නැත්නම් පන්සලක කොහේ හරි තැනක අද ජීවිතේ ගැට ගහ ගන්න උපරිම විදියට දුක් විඳිනවා. මේ සියලු දෙනාටම එකම හේතුව තමයි එහෙම වෙන්න ඕනම කෙනෙකුට කතා කරන මේ මටත් මේ අහන ඔය සියලු දෙනාටත් තමන් කරපු පින්පව් පුතේ. අපි කරපු පින්පව් අනුව තමයි අපගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් වෙන්නේ. 2026 වර්ෂයට අපි සියලු දේවල් සුද්ධ පවිත්‍ර කරගත්තත් අපේ මනස සුද්ධ පවිත්‍ර කරගත්තේ නැති වුණොත් පුතේ අපිට අලුත් වර්ෂයක් ආව කියන්නේ අංක ටිකක් පමණක් වෙනවා. අපි අනිවාර්යයෙන්ම අලුත් වර්ෂයට අපි අලුත් නැවුම් අදහස් වලින් පිරිච්ච මිනිස්සෙක් වෙන්න ඕනේ. අපි